හායි ළමයි. මේ දවස්වල හැමෝම කතා වෙන හැමෝටම තියෙන ප්‍රශ්නයක් ගැන වීඩියෝ එකක් කරන්න හිතුවා. මේක ඇත්තට මට පෝස්ට් එකකින් ලියලා දාන්නත් හිතුණා. හැබැයි ඒකේ තියෙන කරුණු ඔයාලට කියවන්න කම්මැලි හිතෙයි කියලා හිතුණා. ඒ නිසා තමයි වීඩියෝ එකක් කරන්න හිතුවේ. එහෙනම් දැන් මාතෘකාවට එන්නම්. මේ දවස්වල ලියන අයට තියෙන ප්‍රශ්නයක් තමයි අනේ ඉස්සර වගේ ලියන්න බෑ. අදහස් එන්නේ නැහැ. අකුරක් ලියන්නවත් හැඟීමක් නැහැ. ඒ වගේ ප්‍රශ්න ගොඩක් අයට තියෙනවා. බහුතරයකට. ඒ කියන්නේ ලොක් වෙනවා. ඉතින් මේ ප්‍රශ්න ගැන කතා කරන්න ඕනි කියලා හිතුවා. මගේ අත්දැකීම ඔයාලත් එක්ක බෙදා ගන්න වගේ මේ සම්බන්ධයෙන් මම ඉගෙන ගත්ත දේවල් ඔයාලත් එක්ක බෙදා ගන්න එක ඔයාලට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතුවා. ඒකයි මේ වීඩියෝ එක මම කරන්නේ. මුලින්ම කියන්නම් අපි ලියන එකට කලින් පොඩ්ඩක් කතා කරමු අපේ මොළය ගැන. මිනිස්සුෙකුට ජීවත් වෙන්න ඕනි ප්‍රධාන සාධකයක් තමයි සතුට කියලා කියන්නේ. ඉතින් සතුට තීරණය කරන ප්‍රධාන හෝමෝන්ස් 4ක් අපේ මොළයේ වැඩ කරනවා. ඔයාලා අහලත් ඇති ඩොපමින්, ඔක්සිටොක්සින්, සෙරටොනින්, එන්ඩෝපින් වගේ හෝමෝන්ස් 4ක්. මේකෙනුත් ප්‍රධානම එකක් තමයි ඩොපමින් කියලා කියන්නේ. මේ ඩොපමින් එකේ විශේෂත්වය තමයි අපි මොනවා හරි දෙයක් කරද්දී අපි ඒකට ඇබ්බැහි වෙන්නේ. ඇබ්බැහි වෙන්න ප්‍රධානම හේතුවක් තමයි ඔය ඩොපමින් කියන එක. ඒක ගොඩක් දුරට ඩොපමින් අඩංගු වෙනවා මත්ද්‍රව්‍යවල. ඒ කියන්නේ ඒක ගන්න ඕනි කියන හැඟීම ඇති වෙනවා. පැණි රහ කෑම වල ඩොපමින් අඩංගු වෙනවා. ඒ කියන්නේ නැවත ඒ දේ ලබා ගන්න උත්තේජනයක් ඩොපමින් වලින් ලැබෙනවා. ඩොපමින් එක්ක මොකද්ද මේ ලියන සම්බන්ධය? දැන් එතනට මම එන්නම්. අහලා තියෙනවද කතාවක්? අලුතගෙන ආපු මනමාලි කොට්ටෙත් එක්ක ගොම ගන්නවා කියලා. අහලා ඇති. ඒ කියන්නේ අපි මොනවා හරි දෙයක් අලුතෙන් කරන්න පටන් ගත්තොත් අපිට ඒ ගැන තියෙන උනන්දුව ආස්තාව වැඩි. එතකොට අපි ඒක උප්පරිමෙන් කරන්න බලනවා. හරියට අපි ලියන්න ගත්තු මුල් කාලේ වගේ. අපි ලියන්න ගත්තු මුල් කාලේ අපි ඒකට ආසයි. අපිට අලුත් අත්දැකීමක් නේ. අපි ලියන දේවල් මිනිස්සු කියවනවා. එයාලා ඒවට කමෙන්ට්ස් කරනවා. ඊට පස්සේ අපි ඒවා කියවලා ලොකු උත්තේජනයක් ලබනවා. ඕවා කරන්න අපේ මොළයේ ඩොපමින් ශ්‍රාවය වැඩි වෙනවා. එතකොට ඩොපමින් වැඩි වෙනවා කියන්නේ ඒ දේ නැවත නැවත කරන්න පෙළඹවීමක් අපි තුල ඇති කරනවා. එතකොට අපි අද ලිව්වා හෙට ලියන්න නැතුව හිටියාම මොලේ මතක් කරනවා ආද ඩොපමින් ගන්න ඕනේ නේද? ලියන්න නැද්ද කියලා. එතකොට අපි ආයෙ ලියනවා. ඒ දේ Facebook එකට දානවා. කට්ටියගේ කමෙන්ට්ස් එනවා අපි සතුටු වෙනවා. එතකොට මේ සතුට නැවත නැවත ගන්න පෙළඹවීමක් ඇති කරනවා අපේ මොලය. එහෙම කිව්වහම දැන් ඔයාලට තේරෙන්න ඕනේ අපි දෙයක් ආසාවෙන් කැමැත්තෙන් උනන්දුවෙන් කරොත් ඒකෙන් මොළයේ ඩොපමින් හැදෙනවා. නැවත නැවත ඒ දේ කරන්න අපි තුල පෙළඹවීමක් ඇති කරනවා. අපි දෙයක් ආසාවෙන් කැමැත්තෙන් කරොත්. එතකොට අපිට ලියන එක ආසාවෙන් කැමැත්තෙන් කරන්න බැරි වෙන්නේ ඇයි? ඒක ගැන කියනවා නම් මුලින්ම තමන්ගේ අරමුණ මොකක්ද කියලා හිතලා බලන්න. කෙනෙක්ගේ අරමුණ ලියන එකේ අරමුණ වෙන්නේ සමහරට ලයික් කමෙන්ට්ස් වෙන්න පුළුවන්. එතකොට ඒක අරමුණ කරගත්ත කෙනෙකුට ලයික් කමෙන්ට්ස් අඩු වෙනකොට ලියන්න බෑ. එතකොට එයාලගේ ඩොපමින් මට්ටම බහිනවා. මොලේ කියනවා ඕකෙන් ඩොපමින් හම්බෙන්නේ නැහැ බං ඕක අතහැරලා දාපන් කියලා. එතකොට ඒකෙන් සතුටක් ලැබෙන්නේ නැති හින්දා ඒ කාර්යය ගැන අපිට තෘප්තියක් ලැබෙන්නේ නැහැ. ඒක ලියන්න හිතෙන්නේ නැහැ. ඊට පස්සේ තව කෙනෙක්ගේ අරමුණ වෙන්නේ පොතක් කරන එක නම් එයා ලියලා බොහොම මහන්සියෙන් පොතක් කරන්න පබ්ලිෂර්ස්ලා හොයනවා. ඒ ගැන ගොඩක් උනන්දු වෙනවා. හැබැයි යාට පොතක් කරගන්න බැරි වෙනවා. එතකොටත් වෙන්නේ මොකද්ද? ඔය වැඩේ තේරුමක් නැහැ. ඕකෙන් ඩොපමින් හම්බෙන්නේ නැහැ කියලා මොලේ මතක් කරලා ඔය වැඩේ එපා කියලා කියනවා. අන්න ඒ වගේ ලියන එකේ අරමුණ, Tamanගේ අරමුණ ඉටු නොවුනොත් ඒ තුලින් අපිට ලැබෙන සතුට තෘප්තිය නැතුව යනවා. එතකොට මොලේම කියනවා ඔය වැඩේ අත්හැරලා දාහන් ඕක තේරුමක් ඇති වැඩක් නෙමෙයි කියලා. ඒ නිසා තමයි ඉස්සර ලිව්වට දැන් ලියන්න බෑ කියන තැනට කෙනෙක්ගේ මනස පත් වෙන්නේ. ඒකට තව හේතු තියෙනවා. ඒවත් මම කියන්නම්. තව දෙයක් තමයි දැන් අපි අර මුල් කාලේ ඕනම දෙයක් කරන්න උනන්දුව තියෙන ආසාව වැඩි වෙන එක හරි අපි උද්‍යෝගයෙන් ආසාවෙන් කරනවා. හැබැයි අපි ටික කාලයක් ඕක ගියාම හිතන්න ඔයා අර මුලින්ම අලුත් ඇඳුම් අලුත් සපත්තු අරන් ඉස්කෝලේ යන්න ගිය දවස් මුලින් අපි එන ආසාවෙන් යනවනේ ටික දවසක් ගියාම ඒක සේම් වෙනකොට එකම වගේ වෙනකොට අපි කම්මැලි උදේට නැගිටින්නත් කම්මැලි. එතන ලියන එකත් ඒ වගේ තමයි. අපි ලියාගෙන යනකොට අපිම ලියන්නේ එකම විදිහට නම් අපිට ඒක අපේ මොළයට සාමාන්‍ය වෙනවා. සාමාන්‍ය වුණාට පස්සේ එකෙන් අලුත් මේ සතුටක් අපේ මොළයට ලැබෙන්නේ නැහැ.
ඒක ගැන අලුත් උත්තේජනයක් අපිට ලැබෙන්නේ නැහැ. ඒ හින්දා ලියනකොට ගොඩාක් තමන් ලියන විදිහ, ලියන මාතෘකාව ඒවා කාලෙන් කාලෙට, ඒ කියන්නේ කතා තුනෙන් තුනට හරි කතාවෙන් කතාවට හරි පොඩි වෙනසක් කරන්න. වෙනසක් කරන්න ඕනේ. එතකොට අර අලුත් දේ මොලේට අලුත් දෙයක්නේ. ඒක ගැන තවදුරටත් හඹා යන්න හැඟීමක් අපේ මොලේට ඇති වෙනවා. එතකොට අපි ඒ ගැන හරි උනන්දුවෙන් ආසාවෙන් ඒ වැඩේ කරනවා. එතකොටත් ලියන එකට තියෙන ආසාව තව ටිකක් වැඩි වෙනවා. අනිත් කාරණාව තමයි ලියන එක එපා වෙන්න බලපාන තව හේතුවක් සෝෂල් මීඩියා. සෝෂල් මීඩියා වලින් කොහොමද ලියන එක එපා වෙන්නේ කියලා කිව්වහම ඔයාලට හිතෙන්න පුළුවන් ඒක වෙන්නේ කොහොමද සෝෂල් මීඩියා වලින් අපි ලියන්නේ කියලා. හැබැයි එතන කතන්දරේ මෙහෙමයි. ඇත්තටම අපි සෝෂල් මීඩියා වලට එන්නේ අපේ මානසික සුවය හරි පොඩ්ඩක් රිලැක්ස් වෙන්න හරි පොඩ්ඩක් තියෙන මානසික පීඩනය චුට්ටක් අඩු කරගන්න කියලා හිතමුකෝ. මේ ගොඩක් අය සෝෂල් මීඩියා එන හේතුව ඒක. හැබැයි අර මං කිව්වනේ මොලේ ඩොපමින් ගැන කතාවක් කියන්නේ අපිට සතුට දෙන හෝමෝන් එක. එතකොට අපේ මනස පුරුදු වෙලා තියෙන්නේ. ගොඩක් ලියන අයගේ පොත් කියවන අයගේ මනස පුරුදු වෙලා තියෙන්නේ ක්ෂණික සතුටට නෙමෙයි. ඒ කියන්නේ ඩොපමින් කියන එක ස්ටෙප් බයි ස්ටෙප් තමයි අපේ මොලේ නිෂ්පාදනය වෙන්නේ. කතාවක් සම්පූර්ණ කොටසක් ලියලා ඒක කියවනකොට තමයි අපිට සතුටක් ලැබෙන්නේ. පොතක් සම්පූර්ණයෙන් කියවගෙන යනකොට තමයි සතුටක් ලැබෙන්නේ. හැබැයි සෝෂල් මීඩියා වල මේ සතුට කියන එක හරි බාලයි. තප්පර 5 තප්පර 10 ෂෝට් වීඩියෝස් ඕන තරම් තියෙනවා. ෂණයෙන් මූණට හිනාවක් ගේනවා. ෂණිකව සතුටක් ඇති කරනවා. හරියට ෂෝට් ඊට්ස් වගේ. කෙටි ආහාර වගේ. ඒක හරිම ඉක්මන්. එතකොට කියන්නේ මනස ෂණිකව සතුටටපත් වෙනවා. ඒක නැති වුනහම ආය සතුට බහිනවා. එතකොට අපි සෝෂල් මීඩියා වලට ආවහම කියන්නේ එක දිගට අපිට රීල්ස් එකක් බලලා ඉවර වෙනකොට අපි ඒකට hina වෙවි ඊළඟ එකට යනවා. ඒකට hina වෙවි ඊළඟ එකට යනවා. ෂණිකව සතුට තමයි මේ සෝෂල් මීඩියා වල තියෙන්නේ. ඕක දිගින් දිගටම වෙනකොට අපේ මනස හුරු වෙනවා ෂණිකව සතුට වෙන්න. එතකොට මනස කැමති නැහැ එක දිගට පැයක් දෙකක් මහන්සි වෙලා සතුට හොයන්න. එතකොට අපි ලියන්න ගත්තට පස්සේ ඈනුම් යනවා, කම්මැලි හිතෙනවා, මේ මොන වදයක්ද කියලා හිතනවා, අදහස් එන්නේ නැහැ. ඇයි ඒ? මොලේ කියනවා ඕකෙන් ඩොපමින් හම්බෙන්නේ නැහැ බං, සෝෂල් මීඩියා ඵලයන් රීල්ස් දෙක තුනක් බලහන්. අන්න එතනනේ සතුට තියෙන්නේ. අන්න එතනනේ ආතල් එක තියෙන්නේ කියලා මොලේ තමයි මතක් කරන්නේ. අපි මොකද්ද කරන්නේ? ෆෝන් එක අතට ගන්න ලියන්න. ඊට පස්සේ අපි කරන්නේ අහපව් සෝෂල් මීඩියා ගිහිල්ලා රීල්ස් ටික බල ඉන්නවා. අපේ මනසට අවශ්‍ය ඩොපමින් අපි රීල්ස් වලින් ගන්න උත්සාහ කරනවා. ඕක දිගින් දිගටම වෙනකොට ලියන එක කම්මැලි වැඩක් වෙලා ඒක එපා කියලා අපේ මොලේම ප්‍රතික්ෂේප කරනවා. ලියන කෙනෙක්ට දැන් ලියන්න බැරි නම් හොඳට කල්පනා කරලා බලන්න. මං හිතනවා වැඩි දෙනෙක් සෝෂල් මීඩියා ඇවිල්ලා රීල්ස් බලන්න පුරුදු වෙච්ච අය වෙන්න ඕනේ. ඒක හරියට ෂෝට් කන්න පුරුදු වෙච්ච කෙනෙකුට. ඒ කියන්නේ කඩේට ගිහිල්ලා කෙටි ආහාරයක් අරන් කන්න පුරුදු වෙච්ච කෙනෙකුට පොල් ගෙඩියක් බිඳලා පොල් ටික ගාලා සම්බෝලයක් හදලා බත් ටිකක් උයලා හොද්දක් මාළුවක් හදලා කන එක කොච්චර කම්මැලි වැඩක්ද. අන්න ඒ වගේ දෙයක් තමයි රීල්ස් වලින් ඩොපමින් ගන්න පුරුදු වුණාම වෙන්නේ. ඒකේ තියෙන සතුටත් එක්ක ලියන එක කරන්න කම්මැලි හිතෙනවා. කම්මැලි හිතනවා කියන්නේ මොලේ ඒකට ඉඩ දෙන්නේ නැහැ. මොකද මොලේට ඕනේ ජීවත් වෙන්න. ජීවත් වෙන්න නම් යාට සතුට ඕනේ. සතුට ලැබෙන්නේ කොතනද? මොලේ එතන නවතිනවා. ඒක තමයි වෙන්නේ. ඉතින් මේකෙන් මිදෙන්න නම් මම මුලින්ම කියන්නේ ඔයාලා සෝෂල් මීඩියා ඇවිල්ලා රීල්ස් බලන්න පුරුදු වෙලා ඉන්නවා නම් නතර කරන්න ඒක. ඒක තමයි මූලිකම දේ. ඒ ඇරෙන්න ඔයාලා තමන් කරන දේ ආසාවෙන් කැමැත්තෙන් කරන්න. ලියන එකට ආසාව කැමැත්ත හදාගන්න. ලියන එක ජීවිතේ කොටසක් කරගන්න. ඒ කියන්නේ දවස පටන් ගන්න එපා ෆෝන් එක අතට අරගෙන. ලියන කෙනෙකුට පාඨකයෙක් විදිහට ජීවිතේ පටන් ගන්න බෑ. ලියන කෙනා ලියන එකනේ කරන්න ඕනේ. එතකොට ඔයා දවස පටන් ගන්න ඩයරියක් ලියලා. උදේ නැගිට ගමන් ෆෝන් එක අතර ගන්න නැතුව පොත් ඩයරියක් අරගෙන ලියන්න අද දවසේ කරන්න ඉන්න ප්ලෑන්ස් ටික. දවස ඉවර වෙද්දී නිදි යන්න කලින් ලියන්න අද දවසේ කරපු දේවල්. සමහරට කෑවා බිව්ව නෑවා වෙන්නත් පුළුවන් කමක් නෑ ලියන්න. ලියලා දවස පටන් ගන්න. ටික දවසක් ඕක කරගෙන යනකොට මනස කල්පනා කරනවා මේ මිනිස්සයා රීල්ස් බලන්නෙත් නෑ. සතුටක් එන්නේ කොතනින්ද දැන් මේ මිනිස්සයාට? ඊට පස්සේ මනස තීරණය කරනවා මෙයා කරන්නේ ලියන එක. මෙතන තමයි මට ඩොපමින් තියෙන්නේ කියලා. එතකොට ලියන එක දැන්ට නතර කරපු කෙනෙක් නම්
අනිත් අයගේ කතා නෙමෙයි. Taman මුල් කාලේ ආසාවෙන් ලියපු කතා. අරගෙන ආය කියවන්න. තමන්ම ලියපුවා. මොකද ඒවා ආය කියවද්දී අපිට මතක් වෙනවා ඒ කතා ලියද්දී අපේ තිබ්බ ෆීලින්. ඊට පස්සේ ඒ කතා මුල් කාලේ කියලා කට්ටිය දාපු කමෙන්ට්ස්. ඕවා කියනකොට මනස ආය උත්තේජනයක් ලබනවා. ඒ දවස්වල ඒ කතාව ලියද්දි තිබ්බ සතුට අහපව් මනසේ වැඩ කරන්න ගන්නවා. එතකොට ඒක අපිට අලුතින් හිතන්න, අලුත් දෙයක් ලියන්න, අලුත් උත්තේජනයක් වෙනවා. හරියට අපිට ඉස්කෝලේ කාලේ මතක් වෙනකොට අපේ මූණට හිනාවක් එනවා වගේ. අද අපිට හපව යුනිෆෝම් එක ඇඳලා ඉස්කෝලේ යට දුන්නොත් අපි හා කියලා යනවනේ. ඒ කියන්නේ ආසයිනේ. ඒ වගේ තමයි. අපිම ලියපු පරණ කතා ආය කියවන්න. එතකොට එතන ඒ දවස්වල අපි විඳපු සතුට උත්තේජනය අපිට හපව ලැබෙනවා. එතකොට මනස තීරණය කරනවා මෙයාට සතුටක් ලැබෙන්නේ මෙතනින් මේකට තමයි මෙයා පොළඹවන්න ඕනේ කියන එක. එතකොට ඔයාට අහපව ටික දවසක් ගියාම අදහස් එන්න ගනි ආයෙ ලියන්න හිතේ. ඒක ඒ කියන්නේ ඔයාගේ සතුට ඔයාගේ ඩොපැමින් දෙන එක ඔයා ලියන එක කරගන්න. එතකොට තමයි අපිට ඒක දිගින් දිගටම කරන්න උත්තේජනයක් ලැබෙන්නේ. තව දෙයක් තමයි ඔයා ලියනවා නම් කියවන පොත් නවල්ස්ම කියවන්න එපා. නවකතාම කියවන්න එපා. අනිවාර්යයෙන්ම වෙන විෂයන් සම්බන්ධ පොත් කියවන්න. වෙන විෂයන් සම්බන්ධ පොත් කියවනකොට අපිට අලුත් අදහස් දෙනවා. ඔයා පරිසරය සම්බන්ධ පොතක් කියවුවොත් ඔයාට පරිසරය සම්බන්ධ සිද්ධිම ඇවිලා එක්කෝ කැලේ ඉන්න කුටියෙක් ගැන ලියන්න හරි සිංහෙක් ගැන ලියන්න හරි මොකක් හරි අලුත් අදහසක් ඔලුවට එනවා. එතකොට ඔයා දන්නේම නැති විෂයන් ගැන ලියවෙච්ච පොත් කියවන්න. ඒ ගැන කරුණු හොයන්න. සංගීතය හරි නර්තනය හරි මනෝවිද්‍යාව හරි සමාජ විද්‍යාව හරි ස්නායු විද්‍යාව හරි මිනිස් මොළය ගැන හරි ජීව විද්‍යාව හරි රසායනික විද්‍යාව හරි ඔය මොනවා හරි tamun ඉගෙනගෙන නැති විෂයන් අධ්‍යයනය කරන්න අලුත් දේවල් අන්න එහෙම කරනකොටත් අපේ සිතීමේ ශක්තිය වැඩි වෙනවා අලුත් දේවල් අපි හොයන්න යනකොට අන්න එතකොට අපිට තව අයිඩියාස් එනවා ලියන්න ආයාසයෙන් තරෝ ඒ කියන්නේ අමාරුවෙන් හිත ලියන්න ඕනේ නැහැ ලියාගෙන යනකොට ලිය වෙනවා. ඒ தත්ත්වයට අපේ මනස අපිට හදා ගන්න පුළුවන් ඒ දේවල් වලින්. නිතරම පෑනක් පොඩි පොතක් ළඟ තියාගන්න. මොනවා හරි කුරුටු ගන්න. මොනවා හරි. ඒ කියන්නේ මම ලියන මිනිස්සෙක් කියලා මනසට මතක් කරලා දෙන්න. අමතක වෙලා දන්නේ නැණි දැන් තියෙන්නේ. ඒ නිසා අතින් ලියන එක කතාව වලට ෆෝන් එකෙන් ටයිප් කරන එක පහසු වෙන්න පුළුවන්. මං කියන්නේ මේ කතාව ලියන එක ගැන නෙමෙයි. අර ඩයරියක් ලියන්න තියාගන්නවා වගේ තව පුංචි පොතකුත් තියාගන්න මොනවා හරි අපිට බස් එකේ යනකොට හෝ වේවා ගෙදර වැඩක් කරනකොට මොනවා හරි ඔය ක්ෂණිකව ඔළුවට එන අදහස් තියෙනවනේ. අන්න ඒවට අග්ගාලා පෑන අරගෙන පොතේ කුරුටු ගන්න. ඒ කියන්නේ ලියන එක ඇඟට දීලා තියන්න. මම ලියන කෙනෙක් කියන එක. එතකොට අර අපේ මනස දන්නවා මෙයා ලියන කෙනෙක් මෙයාගේ ජීවිතේම ලියන එක තමයි කියලා. අනිත් එක තමයි චිත්‍ර අඳින්න පුළුවන් කෙනෙක් නම් චිත්‍රයක් අඳින්න දවසට එකක් විතර. දවස් දෙකකට සැරයක් හරි කමන්නේ. එහෙම නැත්නම් පුළුවන් මැන්ඩෙලා ආර්ට් වගේ දේවල් පාට කරන්න. පාට පෙන්සල් ටිකක් ගෙනල්ලා. සාමාන්‍ය මැන්ඩෙලා ආර්ට් එකක් ඉවර කරන්න පැය 3-4ක් යනවා. හරි ඉවසීමෙන් හිමීට තමයි පාට කරන්න ඕනේ. එතකොට අපිට දවසින් නම් පාට කරන්න බෑ. දවසට අපි පොඩි වෙලාවක් අරන් චිත්‍රේ කාලක් විතර ඉවර කරන්න පුළුවන්. එතකොට ඒ වගේ දෙයක් කරන්න පුළුවන්. ලස්සන සින්දුවක් අහන්න. චිත්‍රපටියක් බලනවා නම් අඩුම පැය භාගයට වැඩි චිත්‍රපටියක් බලන්න. ශනික දේවල් එපා. කියන්නේ අපි දැන් මනසට පුරුදු කරන්න ඕනි ඉවසීමෙන් සතුට ගන්නනේ. ඒ හින්දා අපිත් බොහොම ඉවසීමෙන් සතුට ගන්න ඕනි. මොකද ඉස්සර අපි ටෙලි නාට්‍යයක් ගත්තොත් අද කොටස බලලා ඊළඟ සතිය වෙනකන් ඉන්නවා ඊළඟ කොටස බලන්න එතකොට අපි සතුට ලබන්න කොච්චර ඉවසීමකින්ද අපි සතුට ගත්තේ කියලා. හැබැයි දැන් දවස ගානේ කතාව යනවා. ඒකත් අර මැදින් යන ඇඩ් ටික බලන්න තරම් ඉවසීමක් අපිට නැහැ. හේතුව මනස පුරුදු වෙලා ඉන්නේ ෂණික සතුටට. ඉතින් ලියන එක ෂණික සතුට ලැබෙන දෙයක් නෙමෙයිනේ. කොටසක් ලියන්න පැයක් දෙකක් තුනක් ගත වෙනවා. එතකොට මේ පැය දෙක තුන ඇතුළත අපි අපේ මනස සතුටින් තියාගන්න ඕනේ ලියන එක සම්බන්ධව. ඒක කරන්න බැරි අපේ මනස වෙන සතුටක් ගන්න හුරු වෙලා තියෙන හින්දානේ. එතකොට එතනින් මිදෙන්න තමයි අපි දැන් උත්සාහ කරන්න ඕනේ. සෝෂල් මීඩියා මට තේරුණොත් මම අවුට් යනවා කියලා මම සම්පූර්ණයෙන් අයින් කරලා දානවා. මම ඒකේ අතුරුඵල ගැන හිතන්නේ නැහැ. ෆෑන්ස්ලා නැති වෙයිද, රීච් අඩු වෙයිද ඔය මොකුත් හිතන්නේ නැහැ. මම නම් කෙලින්ම ඇප් එකම අයින් කරලා දානවා.
හැබැයි ඇප් එක තියෙද්දිත් ඒකට යන්න නැතුව ඉන්න පුළුවන් නම් එහෙම නැත්නම් ගිහලා රීල්ස් බලන්න නැතුව කතා විතරක් පෝස්ට් කරලා එන්න පුළුවන් නම් අන්න ඒ වගේ හයිය හිතක් තියෙනවා නම් ඔයාලා ඇප් එක අයින් කරන්න ඕනේ නැහැ. ඒක ගානට මැනේජ් කරගන්න, කළමනාකරණය කරගන්න ඒක ඔයාලට පුළුවන්. ඒ වගේම තමයි ලියද්දි කරුණු හොයද්දි. අපිට දැන් හිතන්න අපි නීතිමය කරුණක් ගැන හොයනවා කියලා. අපි Google ගිහිල්ලා අපිට ඕන දේ ගහපු ගමන් ඒ ගැන විස්තර ගොඩාක් එනවා. හැබැයි අපි නීතිය දන්න කෙනෙකුට කෝල් කරොත් ලෝයර් කෙනෙකුට හරි නැත්නම් ලෝ ස්ටුඩන්ට් කෙනෙකුට හරි කෝල් එකක් දීලා මට මෙහෙම මේ මං කතාවක් ලියනවා මෙතන මේ වගේ ගැටලුවක් තියෙනවා මේකට වෙන්න ඕනි මොකද්ද කියලා ඇහුවොත් ඒකට අදාළ ඒ වගේම අදාළ නොවන ඒ හා සම්බන්ධ සිද්ධි ගොඩාක් අපිට ඒකේ අදාළ කෙනා කියන්න පුළුවන්. එතකොට අපිට කතා 10ක් ලියන්න තරම් කරුණු එතනින් එකතු වෙනවා. ගුරුවරයෙක් ගැන ලියනවා නම් ගුරුවරයෙක් එක්ක පොඩ්ඩක් කතා කරලා බලන්න. අතීත කතාවක් ලියනවා නම් ටිකක් වැඩිහිටි පුද්ගලයෝ කීප දෙනෙක් එක්ක කතා කරලා බලන්න. පොඩි ළමයි ගැන ලියනවා නම් මොන්ටිසෝරියට ගිහිල්ලා පොඩ්ඩක් මොන්ටිසෝරියකට ගිහිල්ලා පොඩ්ඩක් පැයක් දෙකක් ගත කරලා එන්න. ඒ වගේ පොඩ්ඩක් ලියන එක ගැන පොඩ්ඩක් ගවේෂණාත්මකව ලියන්න. ඒ කියන්නේ ගවේෂණාත්මක කරුණු එකතු කරන්න. අන්න එහෙම වුණාමත් ඒකත් අපේ මනසට අලුත් අත්දැකීමක් එනවා. ඒක පොඩි වෙනසක් නිසා මේ අපි තුල ඒකෙන් අර ඩොපමින් අපිට මනසට ඩොපමින් ගන්න මේකෙන් පුළුවන් වෙනවා. ඒ කියන්නේ හැම අපිට ඕනෙම දෙයක් ඒකාකාරී වුණාම ඒකෙන් ලැබෙන සතුට සාමාන්‍ය වෙනවනේ. කියන්නේ අර ආදරය කරන කාලේ මුල් කාලේ එයා හම්බ වෙනවා කියන එක මාර සතුටක් වුණාට පස්සේ කසාද බැඳලා පස්සේ ඕක නෑනේ දවස ගානේ එකම මිනිස්සයා එකම විදියට දකින්නකොට ඕක නෑනේ අන්න ඒ වගේ තමයි ලියන එක වුණත් හැමදාම එකම විදියට කරුණු හොයලා එකම වගේ එක තැන ඉඳගෙන එකම විදියට ටයිප් කරනකොටත් මනසට මෙලෝ සන්තෝෂයක් නෑ ඩොපමින් ලැබෙන්නේ නෑ ඒ හින්දා හිතලා බලන්න කොතනද තමුන් නතර උනේ කොතනද Taman ලොක්කුනේ මොකද්ද මගේ අතින් වැරදුනේ කියන එක හිතලා බලන්න තමන්ගේම නිර්මාණ කියවලා ආය ඒ දේවල් අලුත් කරගන්න ඒ ෆීලිංස් අලුත් කරගන්න එහෙනම් හෙට ඉඳන් නෙමෙයි අද ඉඳන්ම ආය ලියන්න පටන් ගන්න good luck